අපි එහෙනම් මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ ඇඩ්වාන්ස් ලික්විඩිටි කියන එක. මේක ගොඩක් කම්ප්ලිකේටඩ් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. ඔයාලට මේක හැබැයි යූස් කරද්දී ගොඩක් ලේසි කියලා තේරෙයි. මේක තමයි අපි වැඩියෙන්ම මම ફોකස් කරන්නේ. ඒ කියන්නේ බයි සයිඩ් ලික්විඩිටි මේවත් බයි සයිඩ් ලික්විඩිටි සහ සෙල් සයිඩ් ලික්විඩිටි තමයි මේවත්. හැබැයි යුනික් විදියට මම අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ කියන්නේ මොස්ට් ඒ කියන්නේ ගොඩක් ලික්විඩිටි හැදිලා තියෙන ඒරියාස් ඒ කියන්නේ හයි ලික්විඩිටි ඒරියාස් අඳුර ගන්න විදිය තමයි මේකෙදි මම කතා කරන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මාකට් එකේ ගත්තොත් එහෙම monthly highs, previous monthly highs. අපි මෙහෙම ගමු. previous month month high or low HL කියලා දාන්නම් මම. එතකොට previous week high or lows, previous day high and low, ඊළඟට session high and lows කියන එක. මේකෙදිත් මොස්ට්ම ඊළඟට එන්න ඕනි Asian session high and lows. මෙන්න මේ පිළිවෙල තමයි සාමාන්‍යයෙන් මාකට් එකේ high liquidity area වෙන්නේ. ඒ කියන්නේ previous month high එක, previous week high එක හෝ low එක, sorry මෙතන previous month high එක හෝ low එක, previous week high එක low එක, previous day high එක low එක, Asian session high lows, session high lows. මෙන්න මේවා තමයි මේ මාකට් එකේ වැලිඩ් ඒ කියන්නේ හොඳම liquidity areas. ඒ කියන්නේ ගොඩක් liquidity හැදෙන areas. අපි මේක chart එකට ගිහින් බලමු. යන්න කලින් ඔයාලට previous week, previous month ඒ ටික identify කරගන්න පුළුවන් මෙන්න මෙහෙම එක විදියක්. දැන් මේකේ monthly එකට යන් අපි monthly එකට ගත්තොත් මේකම කමු. මේ කැන්ඩල් එකක් ගත්තොත් දැන් අපි ඉන්නේ මෙන්න මේ මාසෙනේ නේ. එතකොට අපිට කලින් තිබිලා තියෙන මාසෙ තමයි මෙන්න මේක. එතකොට ඒකේ හයි එක වෙන්නේ මේ කැන්ඩල් එකේ. ඒ කියන්නේ කලින් මාසයක් මේක කැන්ඩල් එකෙන් නිරූපණය වෙන්නේ අපිට මාසයක් නේ සරලවමනේ. එතකොට මෙන්න මේ හයි මේ හයි එක සහ මේ ලෝ එක තමයි අපිට previous month එකේ හයි එකයි ලෝ එකයි වෙන්නේ. එතකොට high liquidity area එකක් වෙනවා අපිට මේ previous month එකේ high එක සහ මේ low එක. නේද? ඊළඟට weekly ගත්තත් එහෙමයි previous week high එක සහ low එක. දැන් අපි ඉන්නේ මේ week එකේ. නම් දැනට අපි ඉන්නේ මේ week එකේ නේ. දැනට මේ week එකේ. එතකොට අපිට high liquidity area වෙන්නේ අපිට කලින් සතියේ week එකේ high එක සහ low එක. එතකොට අපි බලන්න ඕනේ previous week එකේ high එක low එක. දැන් ඊළඟට daily ගියොත් එහෙම අපිට අද තියෙන candle එක මේක. ඒ කියන්නේ අපිට previous day high එක සහ low එක වෙන්නේ කොහොමද? මෙන්න මේක සහ මෙන්න මේක නේද? සරලවම. ඊළඟට අපිට වැදගත්ම දේ වෙන්නේ Asian session high එක සහ low එක. ඊළඟට liquidity හැදෙන්නේ. දැන් මේක මම තව චුට්ටක් කතා කරනවා. ඔයාලට මම මේ නිකම් මාක් කරගෙන යන්න විතරයි. කියන්නේ පෙන්වන්න ඕන විදිහට තමයි මම මේ කතා කරේ. එතකොට අපිට දැන් මේක බැලුවොත් එහෙම අපිට session highs එහෙම identify කරගන්න විදියක් තියෙනවා. දැන් මේක දාලා තිබෙන්නේ නැහැ කියලා හිතමු. අපිට මෙහෙම ගත්තොත් අපිට session highs lows identify කරගන්න විදියක් නැහැ. ඒකට අපි use කරනවා Asian session range and week and day separator කියන එක. ඒක මෙතනින් ගිහිල්ලා අපි බලමු. Asian session range මේ තියෙන Billy FX කියන්නේ ඒක තමයි මම use කරන්නේ. මේක ඔයාලට දාගන්න මේක use කරත හැකි ප්‍රශ්නයක් නෑ. මේක හොඳ ඉන්ඩිකේටර් එකක්. මේකම කමු අපි. මෙන්න මෙහෙම තමයි මේකේ setting නම් එන්නේ. ඒකට පොඩ්ඩක් මේක මෙහෙට කරලා හදාගන්න වෙනවා. එතකොට අපිට මේකේ session ටික බලා ගන්න පුළුවන්. දැන් මේ බැලුවොත් එහෙම මේකේ මේ default එන setting ටික ඔයාලට ගිහිල්ලා මේකේ setting වෙනස් කරගන්න පුළුවන් ඕන නම් මෙතන ගියා මේ තියෙන time ටික මේකේ default එන time ටික තමයි use කරන්න ඕනේ. මේකේ ඔයාලට day separator එකක් තියෙනවා. ඕනනම් ඒක වෙනස් කරගන්න පුළුවන්.
මෙතන පොඩ්ඩක් ෂෝ ඩේ සෙපරේට් ලයින් එක ඒක දාගෙන ඩේ ලයින් ස්ටයිල් එක දාගත්තා නම් ඔයාලට ඕන විදියට මේකේ කලර්ස් ඔයාලා වෙනස් කරගන්න ඕන ඒෂියන් සෙෂන් මම මේව කරන්න යන්නේ නැහැ මේව ගොඩක් සිම්පල් දේවල් ඒවා වෙනස් කරගන්න ඕන මෙතනින් කරගත හැකියි දැන් මෙතනින් ගත්තොත් එහෙම මේ නිල් පාට තියෙන ඒරියා එක අපි කියනවා මේක තමයි අපේ ඒෂියන් සෙෂන් එක. ඒ කියන්නේ ඒෂියන් ඕපන් එකේ ඉඳලා ඒෂියන් ක්ලෝස් එක වෙනකම් මේ තියෙන්නේ ඒ සෙෂන් එක. දැන් මෙතන අපිට වැලියුත් පේනවා. මේ දැනට ඉන්නේ අපි ඒෂියන් සෙෂන් එකේ. එතකොට මේක තාම ඉවර වුණේ නැහැ. ඉවර වුණාට පස්සේ තමයි අපිට මේක කන්සිඩර් කරන්න පුළුවන්. ඒෂියන් සෙෂන් හයි එක සහ ලෝ එක විදියට. දැන් මෙතන ගත්තත් එහෙම සේම් ඒෂියන් සෙෂන් හයි ඒෂියන් සෙෂන් ලෝ. මේක තමයි most කියන්නේ ගොඩක් බැලුවොත් එහෙම මේ වගේ තැන්වල තමයි ඩේලි ලික්විඩිටි වල ඒෂියන් සෙෂන් හයි එකේ සහ ලෝ එකේ තමයි ගොඩක් ලික්විඩිටි හැදෙන්නේ. එතකොට ඔන්න ඔහොම තමයි අපි ඇඩ්වාන්ස් ලික්විඩිටි දැන් අපි ගිහින් බලමු කතා කරපු දේවල් ඒ විදිහට තියනවාද ඔන්න ඔය විදිහට. එතකොට ඔයාලට ඩේලි දැන් මේවා ගත්තොත් එතකොට මේකේ කොළ පාට මේ තියෙන එක ලන්ඩන් සෙෂන් එක සහ මේ අලු පාටින් තියෙන්නේ නිව්යෝක් සෙෂන් එක. එතකොට අපිට මේ ඒෂියන් හයිස් නැත්නම් මේ සෙෂන් හයිස් ලෝස් කියන්නේ තනිකර ලික්විඩිටි ඒරියාස්. ඒ කියන්නේ මෙතන ඉන්නේ ට්‍රේඩ් එකක් ඒෂියන් එකේ ගත්තොත් ඒෂියන් කන්ට්‍රීස් වල ට්‍රේඩ් කරන කට්ටිය ට්‍රේඩ් කරන ටයිම් එක තමයි ඔන්න ඕක. එතකොට එයාලගේ ලික්විඩිටි හැදෙනවා මේ හයි එකේ සහ ඒ කියන්නේ එයාලගේ මේ පැත්තේ උඩට ගත්තා නම් කොහොමද? එයාලගේ සෙල් ස්ටොප් ටික නැත්නම් SSL ටික මෙතනින් දාලා තියෙනවානේ. නැත්නම් buy side liquidity නම් මේ උඩින් හරි BSL ටික එයාලා දාලා තියෙනවා. ඔන්න ඕවා through තමයි මාකට් එක ගොඩක් move වෙන්නේ. මේක complicated කරගන්න එපා දැනට. ඔන්න ඔහොම. දැන් බලන්න මේ අපේ last day high එකනේ. අපි මාක් කරලා තිබ්බේ previous day high එක. එතකොට මේක buy side liquidity විදියට අපිට use කරන්න පුළුවන්. එතකොට ඊළඟ ඒ දවසේම low එක මේකනේ අපිට තිබ්බ. එතකොට මේක මේකේ sell side liquidity විදියට අපිට මේක use කරන්න පුළුවන්. ඔන්න ඔය විදියට තමයි use කරන්නේ. එතකොට මම හිතනවා ඒක පැහැදිලි කියලා. නැත්තම් ඔයාලට අර ඉන්ඩිකේටර් එක දාගත්තම ඒ කියන්නේ මේ කහ පාට ලයින් එකෙන් දැන් මේක ඩිෆෝල්ට් වෙන කහ පාට ලයින් එක. මේකෙන් ඔයාලට මේ කහ පාට ලයින් එකේ මෙතන ඉඳලා මෙතනට ගත්තොත් මේ සතියේක price action එක තමයි නිරූපණය වෙන්නේ. එතකොට අපිට previous week එක නම් දැන් අපි ඉන්නේ මේ සතිය න අපිට previous week එකේ high එක මෙන්න මේ කහ පාට එකේ මෙන්න මේ හරිය ඉඳලා මෙතනට තියෙන මෙන්න මේ කොටස ඇතුළේ තියෙන ඒරියා එකේ highest point එක සහ lowest point එක මාක් කරගත්තා අපිට previous week එකේ high එක සහ low එක බලා ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔහොම තමයි sorry ඉන්ඩිකේටර් එක මැකුණා. ඔය විදියට තමයි උඩ බලාගන්නේ. දැන් previous month නම් අර විදියට අපිට බලා ගන්න පුළුවන්. ඒක ලේසිම විදිය කැනල් එකෙන් බලා ගන්න එක ඔයාලට. එතකොට previous month high එකක් නම් ඒ වගේ මං කිව්වා liquidity වැඩි කියලා නේ. දැන් මෙතන බලන්න price action එකේ මේ liquidity එක යා මේ තියෙන area එකේ තිබ්බ liquidity එක මෙයා ගිහිල්ලා ඉවරලා මෙතනින් ගත්තා. 11 තමයි එයා පල්ලහැට ආවේ. ඊළඟට තියෙන liquidity area එක හොයාගෙන ඊළඟට මොනවාද අපිට තියෙන්නේ මේක පොඩ්ඩක් complicated වගේ තියෙයි ඔයාලට දැනට ඒක හිතන්න එපා ඉස්සරහට යනකොට මේවා ඇත්තටම ගොඩක් simple දේවල්. ඊළඟට මොනවාද මේ week එකේ low එක ගත්තා. high එකේ යාට monthly high එකේ තිබ්බ liquidity එක ගත්තා. ඊළඟට ළඟම liquidity එක මේ weekly low එක නැත්තම් මේ daily low එක මේ dailies ටිකත් අරගෙන ඉන්නේ මේ බා මේ daily ඔක්කොම lows ටික අරගෙන තමයි එයා liquidity අරගෙන ඉන්නේ. දැන් එයා යන්නේ කොහෙටද? ඊළඟට මෙන්න මේ liquidity ගන්න. මේ area එකේ තියෙන මේ liquidity ගන්න. ඕක ඔයාලා ගොඩක් හොඳට මාස්ටර් කරාට පස්සේ ගොඩක් ලේසි අත්තට මේක ට්‍රේඩ් කරන්න. මේක ගොඩක් පුරුදු වෙන්න ඕනේ. එහෙනම් ඔය ටික තමයි අපිට ඊළඟට වැදගත්ම liquidity areas වෙන්නේ. අපි මේවා තව ටිකක් ඉස්සරහට යද්දි තව කතා කරන. එහෙනම් බොරුවට මම මේ වගේ තැන්වල ඔයාලගේ කාලය නාස්ති කරන්න උත්සාහ කරන්නේ නැහැ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.